වෙන ප්‍රොජෙක්ට්ස් වගේකට අත ගහලා පොඩ්ඩක් channel එකේ තිබ්බ focus එක පොඩ්ඩක් නැතුව ගියා. මාර්තු වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවුරුද්දටයි මාර්තු වලටයි දෙකටම වීඩියෝස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම දනුක ටේලර්ස් එක ඉන්නේ අවුරුදු ගානක ඉඳලා. රූම් කෙනෙක් වෙන්න අදහසක් නැද්ද ළඟද? නෑ එහෙම අදහසක් නෑ. දනුක මෙන්ස් ඩිසයිනර් වෙයා ග්‍රෑන්ඩ් ඕපනින් එකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක දන්න කියන කෙනෙක් එකතු වෙනවා. ආයිබෝවන්. හොඳයි. ඉතින් ඔන්න මේ දවස්වල මොකද වෙන්නේ කියලා අපිට කියන කොහොම පේන්නේ නැහැ වැඩිපුර. දැන් පහුගිය දවස්වල නම් අපි දැක්ක හැමතැනම ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? මොකද පේන්නේ නැත්තේ? පේන්නේ නැත මේ ටික්කේ පොඩ්ඩක් අර වෙන ප්‍රොජෙක්ට්ස් වගේකට අත ගහලා පොඩ්ඩක් channel එකේ තිබ්බ focus එක පොඩ්ඩක් නැතුව ගියා. දෙසැම්බර් මාසේ පටන් ගත්තා ආයේ වීඩියෝස් දාන්න අවුරුදු ගානකට පස්සේ දැන් ආයේ ජනවාරි පෙබරවාරි පොඩ්ඩක් focus එක අවුට් ගියා. මාර්තු ආයෙ වැඩේ පටන් ගන්නවා. මාර්තු වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවුරුද්දටයි මාර්තු වලටයි දෙකටම වීඩියෝස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. දනුක මෙන්ස් ඩිසයිනර් වෙයා ග්‍රෑන්ඩ් ඕපනින් එක අද තියෙන්නේ. ආරාධි තමුත් එක් විදිහට සහභාගී වෙනවා. මොකද්ද කියන්න තියෙන්නේ? සුබ පතන්න පුළුවන්කම තියෙනවා. මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ ගැන? අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඉතින් මම දනුක ටේලර්ස් එක ඉන්නේ අවුරුදු ගානක ඉඳලා. කපුවත්ත බ්‍රාන්ච් එකත් එක තමයි මම ඉන්නේ. ඉතින් ඕනෙම ඔකේෂන් එකකට ඇඳුමක් ගන්න බ්ලේසර් එකක් ගන්න දනුක ළඟට තමයි එන්නේ. ගෲම්ස් ලාට විතරක් නෙමෙයි හැමෝටම පුළුවන් ඇවිල්ලා දනුක බ්‍රෑන්ඩඩ් ෂොප් එකෙන් තමුන්ට ඕනේ බ්ලේසර් එකක් මහගන්න. ඒ වගේම තමයි මේ තවත් තියෙන ප්‍රශ්නයක් දැන්. ගෲම්ස් ගැන කිව්වනේ. ගෲම් කෙනෙක් වෙන්න අදහසක් නැද්ද ළඟද? නෑ එහෙම අදහසක් නෑ. ඇයි මොකද? ළඟපාතක නෑ. ළඟපාතක නෑ. පේන දෙයක් මානක නෑ. රයිට් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කළාට. අනාගතයේ ওই තියෙන හැම ප්‍රොජෙක්ට් එකම සාර්ථක වෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. ස්නැප් TV සියලුම දෙනා. Thank you very much.